ජීවමානෝ දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව දිනපතාම දවසින් දවස අපිට සෑහෙනවා. අපි දැක්ක දැන් පහුගිය දවස් ටිකේම දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාව අපේ රට තුල යමක් කරමින් සිටියා. ඉතින් මේක මිනිස්සුන්ට පේනවා නපුරුයි කියලා. සමහර විට ඉන්දික තොටවත්ත මහත්තයා වගේ අය කියයි පුදුම වැඩක් නුනේ මේ මොකද්ද මේ උනේ මේ හරීම මේ දෙවියන් වහන්සේද මේක කෙරුවේ කෝ දෙවියන් වහන්සේ වගේ ප්‍රශ්න අහයි. ඉතින් මම අපේ මූලාශ්‍රය වන්නා වූ කිතුණු මූලාශ්‍රය සුදු බයිබලෙන්ම වචනයක් අරන් පෙන්නනවා. උන්වහන්සේ මේ අවසාන කාලෙදී කරන්නා වූ කාරණා ගැන දිනපතා මගේ සභාවේ මගේ සහෝදරත්වය මගේ මිතුරන්ට මං කියමින් සිටියා. උගන්වමින් සිටියා. මොකද මගෙම උපදවා කියන්නේ නැහැ මම. අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා. ඒ ඉගැන්වීම මත තමයි අපි මිනිස්සුන්ට යම් දේවල් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අපි මේ ඇත්තෙන්ම පේරිතියන් කොට සභාවපත් කරලා තියෙනවා. ඒ කියන්නේ අනාගතේ කුමක්ද වෙන්නේ කියලා දේව වචනේ සඳහන් දේ මිනිස්සුන්ට ප්‍රකාශ කරන්න තමයි මේ පස්සාකාර සේවය අපිට උන්වහන්සේ දීලා තියෙන්නේ. එහෙම නැතුව අපෙන්ම උපදවා බොරු කියන්න නෙමෙයි. මොකද බොරු කිව්වොත් ඒ ශාංශේ ළඟට ආපුවම අපි කියනවා අපි යක්ෂයෝ දුරු කරා බලවත් ක්‍රියාවන් කළා රෝගීන් සුව කරා කිව්වම උන්වහන්සේ කියනවා ඒ ශාංශ කියනවා අපි අඳුරන්නේ නැහැ කියලා. ඉතින් ඒ තැනට එන්න කිසිසේත්ම අපි මෙච්චර දුරක් එන්න ඕනේ නැහැ. අවුරුදු 35ක් වගේ කාලයක් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්නා වූ මම පහුගිය ටිකේම සභාව දැනුවත් කරා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පොළොවේ නොඑක ආකාරයේ දේවල් සිදු වෙනවා. ඒ නිසා මේ සිදුවීමට සූදානම් වෙන්න ඔයාලා හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙනවාමයි. ඒකට කළ යුතු දේ තමයි ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ පෞද්ගලික ගැලවුම්කාරයා කොට පිළිගෙන වතුර බෞතිස්මය ලබන්න කියලා. මොකද උන්වහන්සේ දේනික දෝමසුත් හාස්කම් ගැන අහනකොට කියනවා මේ උන්වහන්සේ හාස්කම් ගැන මුකුත්ම කතා කරන්නේ නැහැ යේසුස් වහන්සේ. මොනවද යේසුස් වහන්සේ කතා කරන්නේ? දේව රාජ්‍යයට ඇතුල් වෙන්න නම් ආත්මයෙන් සහ වතුරෙන් උපදින්න ඕනේ කියලා. මේ ඉපදීම නැවත ඉපදීම ගැන තමයි යේසුස් වහන්සේ කතා කරේ නිකදෝමුස් එක්කලා. නිකදෝමුස් හොඳ බයිබල් ගුරුවරයෙක්. නමුත් නිකදෝමුස් දැනගෙන හිටියෙත් නෑ මේ නැවත ඉපදීම කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා මේ වෙලාවේ මම ඒක ගැන කතා කරනවා පොඩ්ඩක්. මේ සුදු බයිබලයේ තුල හේබ්‍රෝ පොතේ අපිට මේ ලේඛකයා කවුද කියලා හරියාකාරව සඳහන් නුනත් අපි දකිනවා හේබ්‍රෝ පොතේ තිබෙනා වූ පළවෙනි පරිච්ඡේදෙම කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා ලවා අපිට කතා කරා කියලා. ඔව්. නිකන් කතා කරුවේ නෑ. උන්වහන්සේගේ පුත්‍රයා මේ පොළොවේ මේ මිනිස්සු අතර ජීවත් වෙනකොටම තමයි මේ සීළු කාරණා කතා කරේ. ඒ කාරණාවලදී මේ හේබ්‍රෝ පොතේම අපි දකිනවා පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ 7 කියන්නේ බොහොම සම්පූර්ණත්වයේ සංකේතයක්. 7 වෙනි පදේ කතා කරනවා උන්වහන්සේ දේව දූතයන් සුලන්ද ගිනි දැල්ද කරනවා කියලා. එහෙනම් මේ කාලෙදී මැද පෙරදිග ගිනි දැල් වලින් යම් දේවල් සිදු වෙනවා. දැන් අපේ රටට සුළඟකින් යම් දෙයක් සිද්ධ වුණා. ඉතින් මේ කාරණා දෙවියන් වහන්සේගේ දූතයෝ තමයි මේ විදිහට කටයුතු කරන්නේ. එතකොට මේ භූතයෝ ගැනත් කතා කරනවානේ පේදුරුතුමා. භූතයා කියන්නේ ඒක උණයින් පස්සේ ඊට පස්සේ ආව අල්ල ගන්නවත් එයාව බලන්නවත් තව කෙනෙකුට දකින්න පුළුවන්කම නැහැ. භූතේ කියන්නේ ඒකයි. වැඩේ කෙරුවා පැත්තකට වුණා. ඊට පස්සේ ආව දකින්න බෑ. මේ මහා භූතයෝ පව අවසාන කාලේ දාලා යනවා. මොකද අලුත් අහස සහ අලුත් පොළවක් උන්වහන්සේගේ රාජ්‍යයක් පිහිටවනකොට මේ කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. මම වැඩි දුරට කතා කරන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය තමයි දෙන්න යන්නේ. තව කොපමණ දෙවියන් වහන්සේගේ දූතයෝ සුලන්මින් එනවද? තව කොපමණ දෙවියන් වහන්සේගේ දූතයන් ගිනිදැල්මින් එනවද? අපි දන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේව හඳුන ගන්න, දෙවියන් වහන්සේව හඳුන ගන්න, යේසුස් වහන්සේගේ ඉගැන්වීම මත ජීවිතේ ගොඩනගන්න. ගොඩාක් අද කිතුණෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීමෙන් බැහැරව යේසුස් වහන්සේගේ ඉගැන්වීම සුළු කරලා තමන්ගෙන්ම උපදවා යම් නොයේ කාරණා කරමින් නොයෙක් විදිහේ කටයුතු කරනවා. ඒකෙන් ප්‍රවේශම් වෙන්න. මොකද විශාල රැල්වල ලොකු ඔඩියන්ස් තියෙන දේවගතිවරු ඉන්නවා. මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට මේ තමන් තුළට ආපු ඒ කියන්නේ උන්වහන්සේ තෝරගත්තා වූ අය මුලා කරන්න එපා.
මේ සෙනගට උගන්වන්න ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී තමන් කෙසේනම් කටයුතු කළ යුතුද කියලා. ඒකෙන්ද එක එක්කෙනා එක ගැටෙන්න නෙමෙයි අපේ කටයුත්ත අපි කරන්න ඕනේ. අපේ ප්‍රධානම දේ තමයි යේසුස් වහන්සේගේ පැමිණීමට පොළොව සූදානම් කරන්න ඕන. මොකද උන්වහන්සේගේ කොටස උන්වහන්සේ කරමින් යනවා. මේ සුලන් රැල්ල මේ උන්වහන්සේ වූ වූ දෙවියන් වහන්සේගේ දූතයා යමක් කරලා ගියා. දැන් කවුරු හරි කියනවා නම් දෙවියන් වහන්සේ මිනිස්සු මැරුවා. ඔව්. හදන්න පුළුවන් නම් මරන්නත් පුළුවන්. ඒකින්ද ඒ අයිතිය තියෙන්නේ යාට විතරමයි. පුළුවන් නම් එයා වල්ලා හිරේ දාන්න. එයා මෙහෙම කෙරුවනේ කියලා. එහෙම නැත්නම් එයාගේ සේවකයන් වන්නා අපව එයා වල්ලන්න බැරි හින්දා අල්ලන්න පුළුවන් නම් ඒත් කමන්නේ. අපි බය නැතුව අපේ මූලාශ්‍රයේ කිතුණු මූලාශ්‍රයේ තියෙනවා මේ අවසාන කාලේ මේ දේ සිද්ධ වෙනවා කියලා. ඒකින්ද මේ සිදු වුණා වූ කාරණාවේදී ඉහළ බලන්න යාඥා කරන්න පොළොවේ ඉන්න හැම කෙනෙක්ම සූදානම් කරන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන පිණිස. මේ හැම රාජ්‍යයක්ම හැම නායකයෙක්ම දෙවියන් වහන්සේ තමයි පත් කරේ. නමුත් සැබෑ නායකයා අපේ ස්වාමින් වහන්සේ මේ පොළොව මතට පැමිණෙම ඉතාම ආසන්නයි. ඒ නිසා හැම කෙනෙක්ම සූදානම් වෙන්න. ස්තුතියි.